මගේ රත්තරන් දුවේ පුතේ ඔයාලට මම අද තවදුරටත් පැහැදිලි කරන්න හදන්නේ මේ සිහිවරම් මාලාව පිළිබඳව. එතකොට මගේ රත්තරන් දුවේ පුතේ සිහිවරම් මාලාලාභී දරුවෙක් නම් ඔබ මම මූලික වීඩියෝ පටවල සඳහන් කරලා තිබ්බා මගේ දරුවෝ තමුන්ට සිහිවරම් මාලාවක් නිතින් හම්බ වෙනවා නම් මේක පරීක්ෂා කරගන්න නිවැරදි ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා මේ කටයුතු කාරණා කරගන්න මේ තමන්ගේ ඒ සිහිවරම නිසියාකාර විදියට ගන්න මාර්ගයක් විවරපත් කරගන්න කියලා මගේ දරුවෝ මම මූලිකව ඔයාලට සඳහන් කරලා තිබ්බා. එතකොට අපි මේ මූලිකව සිහිවරම් මාලාවල් දෙන්නක් වූ දිවි දේවතාවුන් වහන්සේලා ගැන මගේ රත්තරන් දරුවෝ හොයලා බැලීමක් කරොත් මූලිකවම මගේ රත්තරන් දරුවෝ වරම් මාලාව දෙනවා ඊශ්වර දෙවි හාමුදුරුවන් වහන්සේ මුදුන්පත් වෙලා මගේ දරුවෝ සිහිවරම් මාලාවල් වලට ශක්තිය දෙන අවස්ථාව අපි දකිනවා. එතකොට දරුවනේ දුවේ පුතේ මේක සිව දෙවියන්ගෙන් ලැබෙන වරමක් නම් මගේ පුතේ යා සිව දෙවියන් වහන්සේගේ ආකර්ෂණයෙන් නම් පුතේ කිසිම කෙනෙකුට පුතේ tamunට හිතමනාපේ පුතේ ගන්නත් බෑ බන්ධනය කරන්නත් බෑ දරුවෝ. එතකොට තව සිව දෙවි හාමුදුරන් ඊශ්වර දෙවි හාමුදුරන් වහන්සේගෙන් ඊට අමතරව තුවේ පුතේ තව අපිට සිහිවරම ලැබෙන්න පුළුවන් මහා විෂ්ණු හාමුදුරුවන්ගෙනුත් සිහිවරම් මාලාව ලැබෙනවා දරුවෝ. ඊට අමතරව පත්තිනි හාමුදුරුවන් වහන්සේගෙන් පත්තිනි මෑණියන්ගෙනුත් මේ දරුවනේ අපිට බොහොම බලගත් සිහිවරම් මාලාවල් ලැබෙනවා පුතේ. ඊටත් එහායින් ගියපුවම පුතේ අපිට තව සිහිවරම් මාලාවල් දෙනවා කතරගම කන්ද ස්වාමින් වහන්සේගෙන් ලැබෙනවා දරුවෝ. දැඩිමුන්න හාමුදුරුවන්ගෙන් ලැබෙනවා දරුවෝ. ඊට අමතරව දරුවෝ ඔයාලට ගියපුවාම කතරගම දෙවියෝ, ඝන දෙවියෝ, එතකොට දැඩිමුන්න දේවතා බණ්ඩාර දෙවියෝ, විභීෂණ දෙවි හාමුදුරුවෝ වන්නු ආකාරයට දෙවි දේවතාවුන් වහන්සේලාගේ මහා දේව සමාගමෙන් දරුවනේ සුමන සමන් දෙවියන්ගෙනුත් අපිට මේ සිහිවරම් මාලාවට ආකර්ෂණ ලැබෙනවා දරුවෝ. ඊට අමතරව දරුවනේ ගම්බාර සිද්ධ ශූන්‍යන් දී හාමුදුරුවන් දේවස්වාමින් වහන්සේගෙනුත් අපිට සිහිවරමට පුතේ ආකර්ෂණ ලැබෙනවා. එතකොට පුතේ සිහිවරමක් කියලා කියන්නේ තමුන් මේ ලෝක ධාතුවේ බුදුවේ පුතේ සිහියෙන් ඉන්නේ. එතකොට තමුන්ගේ සිහි කල්පනාව ඇතුව තමයි දරුවනේ තමුන් මේ වරම් මාලාව කරගෙන යන්නේ දරුවෝ. එතකොට විශේෂයෙන්ම ඔබට මම සිහිපත් කරන්න කැමතියි දරුවනේ තමන්ට ලැබෙන්නාක් වූ සිහිවරම් මාලාව බුද්ධිමත්ව තමන් නිසියාකාර පරිද්දෙන් දරුවෝ ඉදිරියට කටයුතු කාරණා කරගෙන මේ සිහිවරම් මාලාව බලවත් කරගෙන පුතේ බොහෝ රාජකාරී කරන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවනේ මේ බේත් හේත් කරන්න ඖෂධ වරම් මාලාවක් විදියට පුතේ මේ සිහිවරම් මාලාව බොහෝ දුරට මහා බල පුළුවන්කාර විදියට දරුවනේ සිහිවරම් මාලාවන් ක්‍රියාත්මක වෙනවා. සිහිවරම් මාලාවල් තුල පුතේ වේද මහත්තුරු අපි අනන්තවත් දකිනවා බොහෝම බලපුලුවන්කාර විදිහට තමන්ගේ භව ගමනත් ශක්තිමත් කරගෙන දරුවනේ ඒ සිහිවරන් ලාභී ඒ අදුරුතුමා හෝ වේද මහත්ය කපු මහත්ය අදුරුතුමා හෝ මෑණියෝ බොහොම ලස්සන ගමනක් යනවා අපි දැකලා තියෙනවා පුතේ දඟලන්නේ නැහැ උඩ පයින්නේ නැහැ හූ කියන්නේ නැහැ දරුවෝ හරි ලස්සනට සිහිවරමින් වැඩ කටයුතු කරන් යන දරුවෝ අපි දැකලා තියෙනවා. ඔබටත් සිහිවරමක් නම් තියෙන්නේ මගේ දුවේ පුතේ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. එයාට තියෙන්නේ දිෂ්ටි වරමක් අඩ සිහි වරමක් මට ඇයි එහෙම නැත්තේ මට දිෂ්ටියක් නැහනේ එතකොට මාව ආරූඪ වීමක් සිද්ධ වෙන්නේ නැහනේ එතකොට මගේ වරම අරවට වැඩිය පොඩිද කියලා නෑ එහෙම දෙයක් නෑ දරුවෝ. සිහි වරම කියන්නේ මේ ලෝකයේ තියෙන බලවත්ම වරම තමයි මගේ දරුවනේ සිහි වරම කියලා කියන්නේ. සිහි වරමට ගහන්න පුළුවන් වරමක් මගේ දුවේ පුතේ දැනට මේ ලෝක ධාතුව ඇතුලේ නැහැ. විශේෂයෙන් ඒක තමයි සිහිය තියාගන්න ඕන. මොකද සිහිවරම කියන එකේදී පුතේ අපි ඉන්නේ සිහියෙන් අපි ඉන්නේ මේ ලෝකයේ ඇතුලේ ඉන්න සිහියෙන් පුතේ වටේ පිටේ වපසරිය ඇතුලේ සිද්ධ වෙන සියලු සිද්ධාන්තයන් දුවේ පුතේ අපිට දැනෙනවා පේනවා දකින්නවා. එතකොට මේ ප්‍රබල සිහිවරම් මාලාව දරුවනේ අපි හරි විදිහට බලවත් කරගත්තොත් දරුවනේ බොහෝ දේවල් කරන්න පුළුවන්. එතකොට පුතේ සිහිවරමින් ඉන්න පුද්ගලයා මේ 4 කොන 8 කොන 9 කොන 12 කොන හොඳ ආකාරයෙන් දකිමින් තමයි පුතේ මේ රාජකාරී කටයුතු කාරණා කරන්නේ. එතකොට පුතේ තමන් වැඩ රාජකාරී කරලා ඉවරුනාට පස්සේ තමන් 80න් නොහිටපු ඉඳන් මේකේ උනේ මොකද්ද කියන එක තමන් හොඳටම දැනගෙන තමයි පුතේ මේ සිහිවරම තුල ඉඳන් තමන් වැඩ කරන්නේ. මේකෙදි මූලිකවම කියන්න තියෙන දෙයක් තමයි සිහිවරන් ලාභී දරුවෝ ටිකක් පැකිලෙනවා බයයි. තමන්ගේ හිතට දැනෙන දේවල් පුතේ කියන්න බයයි. එතකොට සිහිවරම් මාලාවල් තියෙන දරුවන්ට මම දැකලා තියෙනවා චිත්ත මුණ්ඩේ බොහෝ විදිහට වැඩ කරනවා. බොහොම බලපුලුවන් කාර්ය විදිහට චිත්ත මුණ්ඩේ වැඩ කරනවා. තමුන්ට අදහසුත් ඒ නොපෙනෙන ලෝක ධාතුවේ ඉඳලා දරුවනේ රත්තරන් දුවේ පුතේ අපිට නොපෙනෙන ලෝක ධාතුවේ ඉඳලා අපිට
පණිවිඩ ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන පණිවිඩය අපි කියාගන්න බයයි. මොකද මේක ඇත්ත වේවිද කියලා අපි මේ සිහියෙන් ඉන්න ඉඳ බයයි දුවේ පුතේ. එතකොට ඔයාලා විශේෂයෙන් සිහිය තියාගන්න ඕන දරුවනේ අපිට ලැබෙන්නාකූ පණිවිඩ අපි අනිවාර්යයෙන්ම පුතේ අපි දෙයක් අරමුණු කරලා අපි බුලත් උරුල්ලක් අපිට ලැබුණායි කියලා හිතමුකෝ. එතකොට පුතේ අපිට ලැබෙන්නාකූ බුලත් උරුල්ල තිබ්බට පස්සේ තපාගේ හිතට යටි හිතට දැනෙන්න ගන්නාකූ ඒ කටයුතු කරන අනිවාර්යෙන් අපි බුලත් උරුල්ල තියන්නාකූ කෙනාගෙන් අහන්න ඕන දැනගන්න ඕන කියන්න ඕන මගේ පුතේ. මොකද සිහිවරම් මාලාව තුල තමන්ගේ චිත්ත මුණ්ඩය වැඩ කරන්න පුතේ. චිත්ත මුණ්ඩය හරහා ගණිතනු කරන්න ගන්න ඕන. එතකොට පුතේ ඊට අමතරව කර්ණ මුණ්ඩිය වැඩ කරනවා අපු දරුවනේ. තවත් සමහර දරුවන්ට නේත්‍රා වැඩ කරනවා කුදුවේ පුතේ. සමහරුන්ට නේත්‍රාවෙන් පේන දේ තමුන් ඉන්න සිහියෙන් නිසා මගේ දරුවෝ කියන්න බිය වෙනවා. එහෙම බිය වෙන්න කාරි නෑ දරුවෝ. තමන්ට සිහිවරම හරියාකාරයට මුදුන්පත් වෙලා තියෙනවා නම් දරුවෝ ඒ තමන්ට පේන හැටි. ඒක බය නැතුව කියන්න ඕන දරුවනේ. අනිත් එක තමයි සිහිවරන්ලාභී දරුවෝ තව මම දැකලා තියෙනවා තමුන්ට දිෂ්ටිය ආවේශයක් නැතිවා කියලා සිහිවරන්ලාභී දරුවෝ බොහොම කනස්සල්ලටපත් වෙනවා. දරුවනේ තමන්ට ලැබිච්ච මේ සිහිවරම ලෝකේ තියෙන විශේෂම වරම වුණා කොට දරුවනේ. එතකොට ඇයි ඔබ තවත් දිෂ්ටියක් ආවේශයක් පිළිබඳව දුවේ පුතේ තමුන් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. තමුන්ට ලැබිලා තියෙන සිහිවරමෙන් දරුවනේ මහා පුළුවන් කාරකම් කරන්න පුළුවන් කොට ඔබ නොලබෙන්නාකූ අසිහියක් ආවේශයක් බලාපොරොත්තු වීම මගේ රත්තරන් දරුවනේ කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. මොකද තමුන්ට ලැබිච්ච සිහිවරම බලවත් කිරීම තුල පුතේ බොහෝ දේවල් කරන්න පුළුවන් කියලා මම මුල ඉඳලම සඳහන් කරා. එතකොට දරුවනේ මූලිකවම සිහිවරම් මාලාලාභී ඔබ මූලිකවම දරුවනේ තමන්ට නේත්‍රා වරම නම් තියෙන්නේ පුතේ. ඔබේ නේත්‍රා වරම බලවත් කරගන්න අවශ්‍ය කරන්නාකු කටයුතු කාරණා පූර්ණය කළ යුතුයි මගේ දරුවනේ. ඔබ අනිවාර්යයෙන්ම පහන් ආලෝක මාලා පහන් පූජා සිද්ධ කර අනිවාර්යයෙන්ම දරුවනේ තමන්ගේ නේත්‍රාවල් වල තියෙන ඒ ශක්තිය තවත් වැඩි දියුණු කරගන්න ඕන දරුවෝ. ඊට අමතරව දරුවනේ ඔයාලා කර්ණමුණ්ඩිය වරම් මාලාවල් තියෙන දරුවෝ නම් ඔබ කළ යුතුයි දරුවනේ තවත් තමන්ගේ දේවතාවා ශක්තිමත් කිරීම තුළ දේවතාවා සතුරුවන්නාකුයේ පුද පූජා පුතේ දීලා ඒ දේවතාවුන් වහන්සේ තව තවත් ශක්තිමත් කිරීම තුළ පුතේ ඒ දේවතාවුන් වහන්සේගේ බල පුළුවන්කාරකම වැඩි වීම තුළ ඔබට තවත් බොහෝ දේවල් පුතේ ඉදිරියට කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. තවත් පුතේ ඖෂධ වරන්ලාභී දරුවෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම බුද්ධ ස්ථාන සිද්ධ ස්ථාන ටික වන්දනාමාන කරමින් මගේ රත්තරන් දරුවනේ බෝධියට අවශ්‍ය පූජා කටයුතු කරමින් දරුවනේ ඊට අමතරව බුදුන් වහන්සේ උදෙසා දෙවියන් වහන්සේලා උදෙසා ඖෂධ පූජා නිතදින් සිද්ධ කරමින් දරුවෝ තමන්ගේ ඖෂධ වරම් මාලාව බලවත් කිරීම තුළ තමුන්ට ලැබෙන්නාකු ඒ ඖෂධ වරම් මාලාව තව තවත් දරුවනේ ශක්තිමත් වීමක් සිද්ධ වෙනවා. ඔබට ඖෂධ 21 පූජා තියන්න පුළුවන් දරුවනේ 108 පූජා තියන්න පුළුවන් දරුවනේ. ඒවා හරියාකාරයෙන් තමුන්ගේ ගුරු උපදෙස් ඇතුව දරුවනේ කටයුතු කාරණා ඉදිරියට කරගෙන යන්න ඔබට ඔබේගේ ගමන තව දුරටත් ශක්තිමත් කරගෙන ඉදිරි කටයුතු කාරණා කරගෙන යන්න පුළුවන් දරුවෝ. ඊට අමතරව දරුවනේ ඔයාලට කියන්න තියෙන විශේෂ කාරණා කීපයක් තව තියෙනවා. සිහිවරන්ලාභී දරුවන්ට මේ විශේෂ වීඩියෝ එක දරුවනේ තමන්ට තියෙනා මේ සිහි